අද මම හිතුවා අපිෝ ටිකක් අතීතයට අරන් යන්න. 90 දශකය කියන්නේ ඇත්තටම සුවිශේෂී සංක්‍රාන්ති සමයක්. එක පැත්තකින් ඇනලොග් ලෝකය, අනෙක් පැත්තෙන් ඩිජිටල් ලෝකයේ ආරම්භය. අද අපි උපතේ සිටම තාක්ෂණයත් එක්ක ජීවත් වුණාට 90 දශකයේ දරුවෝ විදියට අපි ගෙවපුවේ සරල ජීවිතය ඇතුලේ තිබුණු සමහර මෙවලම් අද පරම්පරාවට අදාහ ගන්නත් බැරි වෙයි. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ එදා අපේ ලෝකේ වර්ණවත් කළ ඒත් අද වෙද්දී කෞතුකාගාරවලට විතරක් සීමා වෙච්ච භාණ්ඩ කිහිපයක් ගැන. මේවා දකිනකොට ඔබටත් ඔබේ ළමා කාලය අනිවාර්යයෙන්ම මතක් වෙයි. ලොවම එක මිටට අපි මුලින්ම පටන් ගමු සංගීත ලෝකයෙන්. අද අපිට Spotify තියෙනවා, YouTube තියෙනවා. ඒත් එදා රජ කළේ කැසට් ටේප් එක. සින්දුවක් අහන්න නම් ඒ කැසට් එක රේඩියෝ එකට දාලා ප්ලේ කරන්න ඕනේ. හැබැයි මතකද මේකේ තිබිච්ච ලොකුම ප්‍රශ්නය? පටිය පැටලෙන එක. සින්දුව අහගෙන ඉන්නකොට රේඩියෝ එක ඇතුලේ සද්දයක් ඇවිල්ලා සින්දුව ඇදෙන්න ගන්නවා. එතකොට ඉතින් කරන්න තියෙන්නේ කැසට් එක එළියට අරන් පැන්සලක් හරි පෑනක් හරි පාවිච්චි කරලා අර පැටලුණු පටිය ආයෙත් රීල් කරන එක. ඒක වෙනමම කලාවක්. අද කාලේ තරුණයෙක්ට පැන්සලකුයි කැසට් පටියකුයි දුන්නොත් ඒ දෙකේ සම්බන්ධය මොකක්ද කියලා එයාලට හිතා ගන්නත් බැරි වෙයි. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති වෝක්මන් එක. ඉනේ ගහගෙන හෙඩ්ෆෝන් දෙක දාගෙන බස් එකේ යනකොට දැනුණු ඒ කූල් ගතිය අද තියෙන එයාපෝට්ස් වලට දෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අද ඒ කැසට් පට සොහොන් කොත් වගේ සාලේ අල්මාරි වල කොනක විතරක් දකින්න ඇති. අද අපි Netflix බලනවා නේද? ඒත් 90 දශකයේ අගභාගයේ අපිට තිබුණේ VHS tapes. චිත්‍රපටයක් බලන්න ඕනේ නම් හන්දියේ තියෙන වීඩියෝ කඩේට යන්නම වෙනවා. රුපියල් 10ක් 15ක් දීලා වීඩියෝ එකක් රෙන්ට් එකට අරන් ගෙදර එන්නේ හරිම ආසාවෙන්. ඒකෙත් නීතියක් තිබුණා. අපි වීඩියෝ එක බලලා ඉවර වෙලා ඒක ආයෙත් රිවයින්ඩ් කරලා තමයි කඩේට දෙන්න ඕනේ. නැත්නම් කඩේ මුදලාලිගෙන් බැනුම් අහන්න වෙනවා. අද වගේ ඔටෝ ප්ලේ පහසුකම් අපිට එදා තිබුණේ නැහැ. ඊළඟට අපේ මතකයන් සටහන් කරපු කැමරා. අද අපි ෆෝන් එකෙන් සෙල්ෆි 1000ක් විතර ගන්නවා. ෆොටෝස් 1000ක් විතර ගන්නවා. ඒත් එදා තිබුණේ ෆිල්ම් රෝල්ස්. එක රෝල් එකකට ගන්න පුළුවන් පින්තූර 36ක් විතරයි. ඒ නිසා අපි පින්තූරයක් ගත්තේ හරිම පරිස්සමෙන්. පින්තූරය ගත්තට පස්සේ ඒක කොහොමද කියලා බලන්නවත් අපිට විදියක් නැහැ. ස්ටුඩියෝ එකට දීලා සතියක් විතර බලන් ඉන්න ඕනේ. සමහර වෙලාවට සතියකට පස්සේ ෆොටෝ එක බලනකොට කවුරු හරි ඇස් වහගෙන නැත්තම් ෆොටෝ එක අපැහැදිලි. ඉතින් අපිට ඒක ආයෙත් ගන්න විදියක් නැහැ. ඒත් ඒ අපැහැදිලි පින්තූර වල තිබුණු වටිනාකම අද ඩිජිටල් ෆොටෝ වල නැහැ කියලා මට හිතෙනවා. ඊළඟට අපි පරිගණක ලෝකයට යමු. අද අපි ගිගාබයිට්, ටෙරාබයිට් ගණන් වලින් දත්ත ගබඩා කරනවා. ඒත් එදා තිබුණේ ෆ්ලොපි ඩිස්ක්. මතකද අර අඟල් 3 4 4 ප්ලාස්ටික් කෑල්ල? ඒකේ ධාරිතාවය ඇවිල්ලා MB 1 2ක් විතරයි. අද අපි ගන්න එක ෆොටෝ එකක්වත් ඒකට දාන්න බෑ. පුදුම වැඩේ කියන්නේ අදටත් ඕනෑම කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක සේව් බටන් එකට පාවිච්චි කරන්නේ අන්න ඒ ෆ්ලොපි ඩිස්ක් එකේ රූපය. ඒක දකිනකොට ඒක අපි පාවිච්චි නොකලත් ඒක තාමත් අපිත් එක්ක ඉන්නවා වගේ දැනෙනවා නේද? අද අපිට ඕනෑම ආයතනයක නම්බර් එකක් Google එකෙන් සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඒත් එදා තිබුණේ අඟල් 3-4ක් ඝනකම තියෙන ටෙලිෆෝන් ඩිරෙක්ටරි පොතක්. කාගේ හරි නම්බර් එකක් හෝ කොහේ හරි ආයතනයක නම්බර් එකක් හොයාගන්න ඕන නම් ඒ දූවිලි වැදුණු ලොකු පොත පෙරල පෑ ගණන් හොයපු හැටි ඔයාලට මතක ඇති. අද මේ පොත් අතුරුදහන් වෙලා. ඒ වෙනුවට අපේ අතේ තියෙන පොඩි ස්මාර්ට් ෆෝන් එක ඒ හැමදේම බාර අරගෙන තියෙනවා. තාක්ෂණය අපේ ජීවිතය ලේසි පහසු කරලා තියෙනවා. ඒක සැබෑවක්. ඒ 90 දශකයේ අපි අත්විඳපු ඒ සරල බව, ඒ දේවල් අතින් අල්ලලා පාවිච්චි කරපු හැටි, ඒ වගේම ඒ දේවල් වෙනුවෙන් අපිට කාලය වෙන් කරලා බලන් උන්න හැටි, මේ හැමදේම අපේ ජීවිතයට ඉවසීම සහ වටිනාකම ඉගැන්නුවා කියලා මට හිතෙනවා. ඔබත් 90 දශකයේ කෙනෙක් නම් මම මේ කියපු දේවල් වලින් ඔබ වැඩියෙන්ම මතක මොකක්ද? එහෙම නැත්නම් මට අමතක වුණු තව දේවල් තියෙනවද? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැනත් කතා කරමු. අදට මම සමුගන්නවා. මේ වගේම රසවත් මාතෘකාවකින් නැවතත් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා.